අපි එතකොට මේ තියෙන ගානෙන් අපි වැඩි කරලා බලමු කීයක් වගේ හොයන්න පුළුවන්ද කියලා මේ සයිට් එකෙන්. හරි. එහෙම බැලුවොත් මේ දැනට තියෙන ටාස්ක් ටිකෙන් විතරක් ඔයාලට හොයන්න පුළුවන් රුපියල් 24295ක් වගේ මුදලක්. හරිද? ඒ කියන්නේ මේ ටාස්ක් ඔයා කරන්න තව ටාස්ක් දානවා. ඒ වගේම තමයි මේක කිසිම ලිමිට් එකක් නැහැ. ඔයාලට දවසකට ටාස්ක් මෙච්චරයි කරන්න පුළුවන් කියලා. මේක ඔයාලට ඕන තරමක් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ සයිට් එක මම හොඳයි කිව්වේ මොකද කියලා. මේ වගේ ඔයාලට හොඳ ගාණක් හොයාගන්න පුළුවන් මේ සයිට් එකේ වැඩ කරලා. අයිබෝන් හැමෝටම ඔන්න මං අද අරන් ඇවිල්ලා තියෙන්නේ මයික්‍රෝ ජොබ්ස්. ඒ කියන්නේ පෝස්ට් එකකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, පෝස්ට් එකක් ෂෙයා කරන්න වගේ පොඩි ටාස්ක් කරලා ගාණක් earn කරගන්න පුළුවන් හොඳ වෙබ්සයිට් එකක් ගැන. මේක ඇත්තටම වැඩි YouTube එකේ දකින්න නැති වෙබ්සයිට් එකක්. මේක ලංකාවේ කට්ටිය කරන වෙබ්සයිට් එකක්. ඒ හින්දා ඔයාලට සල්ලි withdraw කරගන්නත් කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. PayPal, Payoneer කිසිම දෙයක් ඕන වෙන්නේ නැහැ. ඔයාලට ඔයාගේ ලංකාවේ බැංකුවටම සල්ලි withdraw කරගන්න පුළුවන්. අනිත් එක ඔය වෙන සයිට් වල වගේ ලොකු withdraw limit එකක් නෑ. දැන් සාමාන්‍යයෙන් Proudgeeks වගේ වෙබ්සයිට් එකක් ගත්තොත් ඒකේ $20 ඒ වගේ ප්‍රමාණයක් ඕනේ අපිට withdraw කරගන්න. මේක එහෙම නෑ. ඔයාලට රුපියල් 500 ඉඳන් උඩට ඕනම ගාණක් ඔයාලට withdraw කරගන්න පුළුවන්. කියනවා 500න් සල්ලි එළියට ගන්නවා නම් එහෙමයි. නැත්නම් ඔයාලට ඉතුරු කරලා 1000 2000 10000 30000 යනකම් ඉතුරු කරලා වුණත් ඔයාලට withdraw ගන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. එත්තක මේක එහෙම ෆ්‍රී මනී දෙන එහෙම මුකුත් වෙබ්සයිට් එකක් නෙවෙයි. මේකේ ඔයාලා වැඩ කරන තරමට තමයි ඔයාලට earn කරන්න පුළුවන් වෙන්නේ. එහෙම අමාරු ජොබ්ස් නැහැ ඇත්තටම. දැන් ඔය සමහර සයිට් වල තියෙනවා වගේ ලොකු ආටිකල් වල වචන හොයන්න, ඒ වගේම වීඩියෝස් විනාඩි ගණන් බලන්න වගේ ලොකු ටාස්ක් නැහැ. කියන්නේ පොඩි ටාස්ක් තමයි තියෙන්නේ. පෝස්ට් එකකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න, ගෲප්ස් වලට ෂෙයා කරන්න වගේ පොඩි සාමාන්‍යයෙන් අපි එදිනෙදා කරන දේවල් තමයි. හරිද? ඒ කියන්නේ normal ඉන්ටර්නෙට් එකේ කරන දේවල් වලට සල්ලි ගෙවනවා. එහෙනම් අපි වැඩේට බහිමු. මම මෙතනදී ඔයාලට කියලා දෙනවා කොහොමද මේකේ account එකක් හදන්නේ, කොහොමද මේකේ job එකක් apply කරගන්නේ, කොහොමද job එකක් කරන්නේ සහ ඒ job එක කරලා ඒකේ proof කොහොමද මෙයාලට දාන්නේ කියලා. ඒ කියන්නේ ඒ proof දුන්නට පස්සේ ඒගොල්ලෝ ඒක check කරලා ඔයා හරියට job එක කළා නම් ඒ වෙලෙම wallet එකට ඔයාලට සල්ලි වැටෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන මේ channel එකේ දාන පළවෙනි වීඩියෝ එක අනිවාර්යෙන් subscribe කරලා බෙල් බටන් එක ක්ලික් කරලා තියාගන්න. මොකද මේ වගේ වීඩියෝස් අපි ගොඩක් ඉස්සරහට දානවා. එතකොට මේ වීඩියෝස් ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න පුළුවන්. හරි, අපි වැඩි කතාවක් නැතුව වැඩේට බහිමු. පහළ description එකේ පළවෙනි comment එකේ දාලා තියෙනවා මේ site එකේ link එක. හරිද? ඔයා මේ link එක click කරපු ගමන් ඔයා වැටෙන්නේ මෙන්න මේ විදිහේ තැනකට. මේ තියෙන්නේ site එකේ login screen එක. ඔයා මෙතන තියෙන මේ නිල් පාට icon එක උඩ click කරන්න. මේ තියෙන්නේ ෆ්‍රීලාන්සර් ලොගින් එක. එහෙම නැත්නම් ඒජන්ට් ලොගින් එක. ඔයා මේ සයිට් එකේ ඒජන්ට් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ ඔයා මේ සයිට් එකේ වැඩ කරන කෙනෙක්. අතට ගියාට පස්සේ මෙතන තියෙන මෙන්න මේ බටන් එක ක්ලික් කරලා ගිහිල්ලා ඔයාගේ කැමති Gmail එකක් තෝරගන්න. මම මෙන්න මේ email එක select කරගන්නවා. හරි, ඊළඟට ඔයාව වැටෙන්නේ මෙන්න මේ වගේ තැනකට. ඔයාට මෙතන මේ ෆෝම් එක පුරවන්න තියෙන්නේ ඔයාගේ ඇත්ත ඩීටේල්ස් වලින්. ඔයාගේ ඇත්ත නම සහ මෙන්න මෙතනට ඔයාට කැමති යූසර්නේම් එකක් දෙන්න පුළුවන්. සහ ඔයාගේ වැඩ කරන ෆෝන් නම්බර් එකක් ඔයා මෙතනට දී ගන්න. මම මෙන්න මේ වගේ නමක් දෙනවා කපිල කියලා. මෙතනට ඔයාගේ ඇත්ත නම තමයි දෙන්න ඕන. හරි. ඔන්න මම මෙතන මේ ටික පුරවගත්ත. ඊළඟට ඔයාට දෙන්න තියෙන්නේ ඔයා දැන් මේ සයිට් එකේ වැඩ කරන්න බලාපොරොත්තු වෙන Facebook account එකේ link එක. ඒ කියන්නේ ඒකේ වැඩ කරේ ඔයාමයි කියලා කන්ෆර්ම් කරගන්න තමයි මේක ඉල්ලන්නේ. ඔයා ඉදිරියට මේකේ වැඩ කරන් යන ඔයා කමෙන්ට් දාන්න, පෝස්ට් ෂෙයා කරන්න හිතන් ඉන්න FB සහ YouTube link තමයි ඔයා මේකට දෙන්න ඕන. ඔයාගේ Facebook account link එක ගන්න කොහොමද කියලා දන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් ඔයා යන්න ඔයාගේ Facebook එකට ගිහිල්ලා මෙන්න මේ බටන් එක හරි මේ බටන් එක හරි ක්ලික් කරන්න. ක්ලික් කළා ඔයාගේ account එකට ගිහිල්ලා මෙන්න මේ තියෙන ටික් තුන උඩ ක්ලික් කරලා මෙන්න මේ තියෙන මෙනු එක අරගෙන මේ පහළ තියෙන copy link කියන එක දෙන්න. මේක පළවෙනි පාර කරද්දී මොකක් හරි කන්ෆර්ම් කරන්න කියලා දෙනවා. ඒක කන්ෆර්ම් කරන්න මේ වෙලාවට කරලා මෙන්න මෙතන උඩ ක්ලික් කරගෙන ඉඳලා පේස්ට් කරන්න. මේ මගේ නම් කීබෝඩ් එකේ ඇවිල්ලාම තියෙනවා. ඔයාගේ ආවෙ නැතුනොත් එතන ක්ලික් කරගෙනම ඉඳලා පේස්ට් කරන්න. YouTube link එක ගන්නෙත් එහෙමම තමයි. ඔයා යන්න මෙන්න මේ තියෙන ඔයාගේ account එකට ගිහිල්ලා ඉවරලා මේ view channel කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ තිත් තුන උඩ ක්ලික් කරලා මේ share කියන එකට ගිහිල්ලා ඔයාගේ link එක copy කරගන්න. ඊට පස්සේ කලින් වගේම තමයි මෙතනට ඇවිල්ලා ඒක paste කරගන්න.
හරි දැන් මේක පොඩ්ඩක් ඔයාලා අවධානයෙන් බලා ගන්න. මෙන්න මේ තියෙනවානේ බොක්ස් එකක්. මෙන්න මේ බොක්ස් එකේ ඔයා දෙන්න ඕන ඔයාගේ ටීම් කෝඩ් එක. මේක බලන හැමෝගෙම ටීම් කෝඩ් එක තමයි UR0439 කැපිටල් UR0439. ඔයා අනිවාර්යෙන් මෙන්න මේ කෝඩ් එක දීලා තමයි account එක හදන්න ඕන. නැත්තම් ඔයාව ටීම් එකට ඇඩ් වෙන්නේ නැහැ. ඔයා කෝඩ් එක හරියටම මෙතන දීලා මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න. හරි දැන් ඔයාගේ සල්ලි හොයන්න පුළුවන් account එක සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මේ වෙබ්සයිට් එකේ මේන් ඩෑෂ්බෝඩ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඔක්කොම බිඳුව වැටලා තියෙන්නේ. මොකද දැන් අපි මේ account එක හැදුවේ. මේකේ අපි වැඩ කරගෙන යනකොට මේකේ අගයන් ටික වැඩි වෙනවා. හරි ඔයාලට පේනව නේද? මෙන්න මෙතන තියෙන පොඩි කොටුවක් කොළ පාට. මෙන්න මේ ඉරි දෙකකුත් එක තියෙන්නේ. හරි මේක මම ක්ලික් කරලා පෙන්නන්නම්. මෙන්න මේ තියෙන්නේ මේ සයිට් එකේ මේන් මෙනු එක. මෙතන තමයි ඔයාගේ ටාස්ක් ගන්න තැන් සහ හැමදේම තියෙන්නේ. මම ඔක්කොම කලින් මෙතන මෙන්න මේ ක්ලික් කරලා පෙන්නන්නම්. මේ තියෙන ප්‍රොෆයිල් එක. මේ තියෙන ඔයාගේ ප්‍රොෆයිල් එක. මේකේ ඔයාලට පේන්නේ නැති හිස් තැන් වගේක් තියෙනවා. මෙතන ඔයාගේ ඩීටේල්ස් දෙන්න තියෙන. මේවා දැම්ම දෙන්න අවශ්‍ය නැහැ. මේවා ඔයාට ඕන වෙන්නේ ඔයාගේ සල්ලි මේකේ earn කරලා ඒ සල්ලි එළියට ගන්න ඕනහම කියන්නේ මේක ලංකාවේ වෙබ්සයිට් එකක් නේ. හින්දා අපිට PayPal වගේ එහෙම third party කිසි දෙයක් ඕන වෙන්නේ නැහැ. කෙලින්ම ඔයාගේ ලංකාවේ බැංකුවට මේක normal විදිහට ගන්න පුළුවන්. ඒ ඩීටේල්ස් ටික දීලා මේකේ withdrawal එකක් කරගන්නේ කොහොමද කියලා මම ඉස්සරහ වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම දාන්නම්. කලින් කාට හරි දැනගන්න ඕන නම් පහළ තියෙනවා මගේ WhatsApp group එකේ ලින්ක් එක. ඔයාලා ඒකට ගිහින් අනිවාර්යෙන් join වෙලා ඉන්න. ඔයාලා හැමෝම මොනවත් කමන්නේ ඒකට join වෙලා ඉන්න. එතකොට ඕන ප්‍රශ්නයක් ඔයාලට මගෙන් හරි ඒ group එකේ ඉන්න කාගෙන්ම හරි අහගන්න පුළුවන්. හරි මම දැන් පෙන්නන්න යන්නේ ඔයාලට කොහොමද මේ site එකෙන් earn කරන්න කියලා. ඔයා ආයෙමත් යන්න මෙන්න මේ main menu එකට ගිහිල්ලා select කරන්න මෙන්න මේ bundle management කියන එක. හරිද? හරි දැන් ඔයාලට මෙතනට ආවම බලා ගන්න පුළුවන් මේ site එකේ මේ මොහොත වෙනකොට කොච්චර task තියෙනවද කියලා. task තියෙනවා 4859ක්. හරිද? දැන් අපි නිකමට බලමු කීයක් ගෙවනවද කියලා මේක ටාස්ක් එකකට. හරි 5යි ගොඩක් ඒවාට රුපියල් 5ක් තමයි ගෙවන්නේ. අපි එතකොට මේ තියෙන ගාණෙන් අපි වැඩි කරලා බලමු කීයක් වගේ හොයන්න පුළුවන්ද කියලා මේ සයිට් එකෙන්. හරි එහෙම බැලුවොත් මේ දැනට තියෙන ටාස්ක් ටිකෙන් විතරක් ඔයාලට හොයන්න පුළුවන් රුපියල් 24295ක් වගේ මුදලක්. හරිද? ඒ කියන්නේ මේ ටාස්ක් ඔයා කරන්න තව ටාස්ක් දානවා. ඒ වගේම තමයි මේක කිසිම ලිමිට් එකක් නැහැ. ඔයාලට දවසකට ටාස්ක් මෙච්චරයි කරන්න පුළුවන් කියලා මේකේ ඔයාලට ඕන තරමක් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ සයිට් එක මම හොඳයි කිව්වේ මොකද කියලා. මේ වගේ ඔයාලට හොඳ ගාණක් හොයාගන්න පුළුවන් මේ සයිට් එකේ වැඩ කරලා. හරි එහෙනම් ඉතින් වැඩි කතන්දර ඕනේ නැහැ. අපි ජොබ් එකක් කරමු. මම ඔයාලට හොඳට පේන්න ඕන හින්දා PC එකට මාරු වෙන්නම්. PC එකේ ෆෝන් එකේ එහෙම කිසි වෙනසක් නැහැ. ඔයාලට normal විදිහට වැඩේ කරගන්න තමයි තියෙන්නේ. හරි මම දැන් මේ log වෙලා ඉන්නේ මගේ පරණ account එකෙන්. ඒකයි මේ task 1730 ගණක් වගේ පෙන්නන්නේ. අලුතින් අර code එක ගහලා එන කට්ටියට එහෙම අවුලක් වෙන්නේ නැහැ. ඔයාලට තියෙන full ගානම පෙන්නනවා. සහ මේකට තව add තව task ඔයා කරන්න අනිත් එක මේකේ සර්ච් කරන්න පුළුවන් ටාස්ක් සර්ච් කරන කෝඩ් එක ගන්න විදිහ මම ඔක්කොම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම් මේ වීඩියෝ එකේම. මේ පේනවා ඇති ඔයාලට ජොබ් ඔක්කොම තනිකරම සිංහලෙන් ඔයාලට දීලා තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාලට තේරුම් ගන්න. මේ ඩීටේල්ස් ඔක්කොම හරියටම දීලා තියෙනවා. මේ කියන විදිහටම ඔයාලා වැඩේ කරන්න නැත්නම් ඔයාලට හම්බෙන එකක් නැහැ රිවෝඩ් එක. මොකද මේකේ ඔයා කරන්න ඕන ගැලපෙන විදිහට තමයි වැඩේ කරන්න. දැන් ඔයා නිකන් හිතන්න මේ ටියුෂන් සර් කෙනෙක්ගේ පෝස්ට් එකක් කියලා ඔයා ඒකට දාන්න ඕන ඒ විදිහේ ගැලපෙන කමෙන්ට් එකක්. ඔයා අවුරුදු 40ක කෙනෙක් නම් ඔයා ළමෙක් විදිහට කමෙන්ට් එකක් දාලා හරියන්නේ නැහැ. ඔයා දාන්න ඕන සාමාන්‍යයෙන් ළමෙක්ගේ අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි ඒ විදිහට තමයි කමෙන්ට් එක දාන්න ඕන. ඒක අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න. ඉතින් මොලේ කල්පනා කරලා තමයි මේකේ ගේමක් ගහ ගන්න පුළුවන්. හරි මෙන්න මේ තියෙන්නේ accept button එක. මේක ක්ලික් කරාට පස්සේ ඔයාට හම්බෙනවා link එක. මේ තියෙන්නේ ඔයාට කරන්න තියෙන වැඩේ link එක. හරි මම මේ open කරගන්නම් මේ විදිහට. open කරගත්තම කිලිම කිසි ප්‍රශ්නයක් නැහැ. FB එකෙන් තමයි open වෙන්නේ. FB හරි ඔයාට කරන්න තියෙන platform එකේ මේ වෙනවා තියෙන්නේ FB එකෙන් FB website එකට මම ඇවිල්ලා තියෙන්නේ. මේ චූටි බබෙක්ගේ වීඩියෝ එකක් තමයි තියෙන්නේ අපිට promote කරන්න. දැන් මේ වීඩියෝ එකේ තිබ්බ දේවල් ටික මම කරගන්නවා. මුලින්ම group එකකට අපි share කරගමු. මොකටද දාන්නේ. මේ වගේ වීඩියෝ එකක් සාමාන්‍යයෙන් අපි ඉතින් මේ මොරටුව ආශ්‍රිත group එකට එකේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් මේකට දාගන්නවා සහ දැන් මේකේ මේ චුටි බබා ලෙඩ වෙලා වගේ caption එකක් තියෙන මම ඒ හින්දා ඒකටම ගැලපෙන caption එකක් තමයි දාන්න බැලුවේ. එහෙම caption එක ඕනත් නැහැ උනාට ඉතින් ඔයාලා කැමති නම් ඒකත් දාන්න. මම මේ වගේ type කරගෙන post කරගන්නවා. හරි මේක දැන් ඔයා ගිහිල්ලා ඒ share කරපු post එක. ඒ කියන්නේ group එක ඇතුළේ තියෙන post එක තමයි ඔයා screenshot එකක් ගන්න ඕන.
පෙනති මේ ගරුප් එකේ නමයි ඔයාගේ නමයි පෝස්ට එකයි ඔක්කොම පේන විදිහට මෙන්න මේ විදිහට ලස්සන ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නවා. දන්නවනේ ඉතින් ෆෝන් එකේ කොහොමද ස්ක්‍රීන්ෂොට් ගන්න කියලා මම PC එකෙන් ගන්නේ. අරගෙන ඔයා මේකේ ලින්ක් එකත් කොපි කරගන්න ඕන. ඔයා ෂෙයා කරපු පෝස්ට් එකේ. ඔයාට හම්බෙච්ච පෝස්ට් එකේ නෙමෙයි. ඔයා ගෲප් එකට ෂෙයා කරපු පෝස්ට් එකේ. හරි ඔයාලට පේන ඇති මාරම සරල පොඩි වැඩයි කරන්න තියෙන්නේ. හරි අපි දැන් යන්නේ මේකේ අපි වැඩේ කරා කියලා ප්‍රූෆ් ටික මේගොල්ලන්ට සබ්මිට් කරන වෙබ්සයිට් එකට. ඒකත් හරිම සරලයි. ඔයාලට පේනවා ඇති මෙන්න මේ තියෙන ලින්ක් කියලා මේ ලින්ක් කියන තැනට ඔයාගේ ලින්ක් එක දෙන්න. හරි ඊළඟට ලින්ක් එක ඔයාලට තියෙන්නේ කොපි කරගත්ත එක පේස්ට් කරගන්න. ඊළඟට මෙන්න මේ තියෙන අප්ලෝඩ් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා ඔයාගේ ඔයා ඉස්සෙල්ලා ගත්ත ස්ක්‍රීන්ෂොට් එක අප්ලෝඩ් කර. මේක කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඔයා මොබයිල් එකේදී කරද්දිත් මේ විදිහටම තමයි මේක එබුවාම ගැලරි එකට තමයි වැටෙන්නේ. ගැලරි එකෙන් ඔයාගේ ඔයා ඉවෙල ගත්ත ස්ක්‍රීන්ෂොට් එක සිලෙක්ට් කරලා මෙතැන්ට පෝස්ට් කරන්න විතරයි තියෙන්නේ. හරි ඊළඟට ඔයාලට පේනවා ඇති සබ්මිට් බටන් එක තියෙනවා. සබ්මිට් බටන් එක ක්ලික් කරන් තියෙන්නේ. ඔයා දැන් මේ වැඩේ කරාට පස්සේ ඔයාගේ ටාස්ක් එකට අදාළ මුදල ඔයාට එවෙලෙම රිවිව් එකට වැටෙනවා. ඊළඟට රිවිව් එක ඔයා හරියට වැඩේ කරලා දෙමුනොත් ඒක රිවිව් වෙලා ඔයාගේ වොලට් එකට එකතු වෙනවා. ඉතින් මේ විදිහට තමයි කරන්න තියෙන්නේ. ඔයාට මේක ටාස්ක් එකක් කරන්න පැයක කාලයක් හම්බ වෙනවා. ඒ වුණාට පැයකට ඔයාලට තේරෙන්නේ නැති මේ වගේ ටාස්ක් කොච්චරක් කරන්න පුළුවන්ද කියලා. එතකොට පැයක් ඇතුළත ඔයාලට හොඳ ගාණක් ඔයාගේ වොලට් එකට එකතු කරගන්න පුළුවන්. හරි එහෙනම් ඉතින් ඔච්චර තමයි වැඩේ. ඔයාලට පේන ඇති ගොඩක්ම සරලයි. අපේ ගෲප් එකේ කට්ටියත් මට කියලා තිබුණා ගොඩක් පුළුවන් තරම් සරල විදිහට කියලා දෙන්න කියලා. ඒ හින්දා තමයි FB ලින්ක් ගන්න විදිහ හැමදේම ඉඳන් ඔයාලට කියලා දුන්නේ. වීඩියෝ එක ගොඩක් දිග්ගස්සන්නේ නැතුව ඔයාලට එපා වෙන්නේ නැති වෙන්න සරලව ඔයාලට පේන ඇති. ඇත්තටම මේ සයිට් එක අනිත් සයිට් වගේ ඇඩ්ස් නැහැ. මොය අනම්මනම් කචල් මුකුත් නැති හොඳ වෙබ්සයිට් එකක්, ලෙජිට් වෙබ්සයිට් එකක්. මම ඒකේ වැඩ කරන කට්ටියත් එක්කත් කතා කරලා බැලුවා. ඒගොල්ලොත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඔයාලට ඕන දෙයක් කතා කරගන්න පුළුවන්. මොකද මේක ලංකාවේ අපේ කට්ටියක් කරන්නේ. ඇත්තටම ගොඩක් සතුටුයි ඒ ගැන. එහෙනම් ඉතින් ඉස්සරහට අනිවාර්යෙන් මේ වගේ වීඩියෝ ටිකක් අරන් එනවා. අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා bell icon එක ක්ලික් කරලා තියන්න. මොකද මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට මුලින්ම ඔයාගේ ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන් හැමෝටම කලින්. එහෙනම් ඉතින් හැමෝටම සුබ පතනවා. හොඳ earning එකක් කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේක ඔයාලගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. ඔයා කොච්චර මහන්සි වෙනවද අන්නේ තරමට මේකේ ප්‍රතිඵල හම්බ වෙනවා. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා. බුදු සරණයි.